හරි ආයිබෝන් ඉතින් අපේ පාඨමාලාවේ දෙවැනි වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා බහ කරන්නේ Adobe Premiere වලින් කොහොමද normal edit එකක් කරන්න කියලා. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක බලලා දෙවෙනි වීඩියෝ එක බලන්න ඉන්න. අපි මේ වීඩියෝ එකේ කතා කරා කොහොමද Premiere download කරගන්නේ වගේම Premiere interface එකේ තියෙන දේවල් මොනවද කියලා. හරි අපි දැන් කතා කරන්න යන්නේ Premiere වල මේ ඉන්ටර්ෆේස් එකට කොහොමද අපි වීඩියෝ ක්ලිප්ස් ඔඩියෝ ක්ලිප්ස් වගේ දේවල් දාගෙන නෝමල් තත්ත්වයේ වීඩියෝ එකක් එඩිට් කරන්න කියලා. හරි මම මේ විදිහට Premiere 2020 තමයි පාවිච්චි කරන්නේ. ඕපන් කරගන්නවා මේ විදිහට. හරි මම පළවෙනි වීඩියෝ එකේදීත් කිව්වා Premiere ඩවුන්ලෝඩ් කරද්දී වගේ වයිරස් කාඩ් එක ඔෆ් කරලා ඉන්ස්ටෝල් කරන්න කියලා. එහෙම නැත්නම් වයිරස් කාඩ් එකෙන් මේක ක්‍රැක් එකක් මේකේ යම් කිසි දේවල් වෙන්න පුළුවන් කියලා අදාළ software එක බ්ලොක් කරනවා. ඒ දේ මම පළවෙනි වීඩියෝ එකේදී කතා බහ කරා. හරි කොහොම නමුත් මම මේ විදිහට ඔන්න normal විදිහට software එක open කරගත්තා. මම මේ learning panel එක තියන්න කැමති නැහැ. මම මෙතන editing වලට යනවා මේ විදිහට. හරි මේ editing පැනල් එකේ මට මේ තියෙන එක පැනල් මම මේ එඩිටින් ටැබ් එකේ මේ තියෙන පැනල් මම මේ විදිහට වෙනස් කරගන්න විදිහ ගැන පළවෙනි වීඩියෝ එකේදී කතා බහ කරා. මෙව අපිට මෙහෙම ඇදලා කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. හරි මම දැන් කරන්න යන්නේ Premiere වලට වීඩියෝ ක්ලිප් එක අපේ එඩිට් කරගන්න තියෙන වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න යන්නේ. ඒ දේ මම කරන්නේ මම මේ විදිහට මේ උඩ තියෙන ටැබ් වලින් අපිට ෆයිල් ඔප්ෂන් එකට ගිහිල්ලා මේ ඉම්පෝර්ට් කියලා මෙතන බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේකට යනවා. මේකට ගිහිල්ලා මම යන්නේ එඩිට් කරගන්න තියෙන වීඩියෝ එක මේකට දාගන්න. මම එක මේ විදිහට මගේ තියෙන කැමති වීඩියෝ එකක් ගන්නවා. පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. මෙන්න මේ විදිහට මේ වීඩියෝ ක්ලිප් එක ගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක අපේ මෙතන ප්‍රොජෙක්ට් පැනල් එකට තමයි වැටුනේ. අපි මෙතන හදාගත්ත ප්‍රොජෙක්ට් පැනල් එකට වැටුනේ. ඔයාගේ ඉන්ටර්ෆේස් එකේ මේ ප්‍රොජෙක්ට් පැනල් එක පෙන්වන්න නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ වින්ඩෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ වින්ඩෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන තියෙනවා ප්‍රොජෙක්ට් පැනල් කියලා. මේ ප්‍රොජෙක්ට් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එන්න ඒකට ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඒක වැටෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ අදාළ පැනල් නැත්නම් ඔයාලට වින්ඩෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අදාළ පැනල් මෙතෙන්ට ඇපිය කරගන්න හැකියාවක් තියෙනවා. හරි. මගේ මේ වෙද්දි ප්‍රොජෙක්ට් පැනල් එක තියෙනවා. ඒකින්ද මම ඉම්පෝර්ට් කරගත්ත වීඩියෝ ෆයිල් එක මෙන්න මේ විදිහට වැටිලා තියෙනවා. ඉතින් මම මෙතනදී මේක ඉම්පෝර්ට් කරගත්තේ මෙතන ෆයිල් ඔප්ෂන් එකට ගිහිල්ලා ඉම්පෝර්ට් කියන එකෙන්. එහෙම නැත්නම් අපිට තවත් එක ආකාරයක් තියෙනවා මේකට වීඩියෝස් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන ක්‍රමය තමයි මේක. අනිත් ක්‍රමය තමයි අපිට පුළුවන් මේක ටිකක් මේ විදිහට පොඩි කරගන්න. අපේ Premiere එක මේ විදිහට ටිකක් පොඩි කරගෙන අපිට පුළුවන් අපේ අදාළ වීඩියෝ ෆයිල් එකට යන්න. ඉතින් මම මේ විදිහට අපේ අදාළ වීඩියෝ ෆයිල් එකට යනවා. මේ විදිහට මම කැමති වීඩියෝ එකක් ගන්නවා. මේකත් මේ විදිහට පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන සාමාන්‍ය මෙන්න මේ වගේ දෙපැත්තටම පොඩි කරගෙන මෙන්න මෙහෙම drag and drop කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇදලා අතාරින්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහට. ප්‍රොජෙක්ට් පැනල් එකට තමයි අදින්න ඕනේ. මෙහෙම ගත්තා. ප්‍රොජෙක්ට් පැනල් එකට දැම්මා. මෙහෙම ගත්තා. ප්‍රොජෙක්ට් පැනල් එකට දැම්මා. දාන්න ඕන ප්‍රොජෙක්ට් පැනල් එකට. ඔන්න ඔය විදිහටත් අපිට පුළුවන් අපේ අදාළ වීඩියෝ ඔඩියෝස් ටික මේ විදිහට දාගන්න. හරි. දැන් මම මෙතන වීඩියෝස් 3ක් අරගෙන තියෙනවා. මේ වීඩියෝ එකක් ඊට පස්සේ මම දැන් එඩිට් කරන්න යන්නේ. ඉතින් මම මේ විදිහට මෙන්න මේ වීඩියෝ එක ගන්නවා. මේ වීඩියෝ එක තමයි දැන් මම එඩිට් කරන්න යන්නේ. ඒක එඩිට් කරන්න එක දාගන්න ඕනේ අපේ ටයිම් ලයින් එකට.
පළවෙනි වීඩියෝ එකේදීත් කතා බහ කරා මේ ටයිම්ලයින් එකේ තමයි මේ වෙන හැමදේම කරන්නේ. ඇත්තටම අනිත් පෑනල් ලොකුවට තිබ්බේ නැතුවත් කවන්නේ අපිට ටයිම් ලයින් එක තමයි ලොකුවටම තියෙන්න ඕන. හරි. ටයිම් ලයින් එක හදාගන්න කලින් අපි තව වැඩක් කරන්න ඕනේ. ඒක තමයි මේකේ සීක්වන්ස් එක හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොන රේෂියෝ එකේ වීඩියෝ එකක්ද එඩිට් කරන්න යන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඔය TikTok එකේ වගේ ඔයාලා දැකලා ඇති වීඩියෝ තියෙන රේෂියෝ එක. ඒකේ දිග අතට වඩා පළල අතල දිගයි. හැබැයි YouTube ලොං වීඩියෝස් වල එහෙම දිග අත වැඩි පහළ අත අඩුයි. ඒකට අපි කියනවා 16:9 රේෂියෝ එක කියලා. ඒ විදිහට ඔයා හදාගන්න රේෂියෝ එක මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ. ඒක තමයි අපි සීක්වන්ස් කියලා කියන්නේ. මම මෙතන සීක්වන්ස් කියන ඔප්ෂන් එකට යනවා. ඒ කියන්නේ කලින් මේ වීඩියෝ එක අපේ ටයිම්ලයින් එකට ඇදලා දාගන්න ඕනේ. මේ විදිහට ඔය විදිහට ඇදලා දාගන්න ඕනේ. දාගත්තට පස්සේ අපිට පුළුවන් ටයිම්ලයින් එක සිලෙක්ට් කරලා සීක්වන්ස් කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් සීක්වන්ස් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ සීක්වන්ස් සෙටින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එන්න ඒකට යන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ෆ්‍රේම් සයිස් එක මෙතනින් දක්වලා තියෙනවා. මේ වීඩියෝ එක 16:9 කියන රේෂියෝ එකෙන් තියෙන එකක්. ඒ කියන්නේ දිග අතට පික්සල් දාන්න. මේ 1280යි හොරිසොන්ටල් තියෙනවා 820. ඉතින් මේ විදිහට මේ තියෙනම සයිස් එකකින් හදාගන්න පුළුවන් නම් මේකේ ඔටෝමැටිකලිම ෆ්‍රේම් සයිස් එක වැටිලා තියෙනවා. හැබැයි ඔයාත් මේ විදිහට ලොං වීඩියෝ එකක් අරගෙන ඒක සාමාන්‍ය TikTok එකේ අපි බලන සයිස් එකට වගේ හදාගන්න නම් TikTok එකේ ෆ්‍රේම් සයිස් එක හොයලා බලලා මෙන්න මෙතනින් ඒක එඩිට් කරගන්න ඕනේ. මෙන්න මෙතනට යදාලා ගෙවල් දෙක දාගන්න ඕනේ. මට හරියට මතක නැහැ TikTok එකේ කොහොමද ෆ්‍රේම් සයිස් එක යන්නේ කියලා. Google search එකක් දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒක රේෂියෝ එක මෙතනින් මෙහෙම වැටෙනවා. ඉතින් මේක ලොං වීඩියෝ එකක් 1280 720යි. ඒක 16:9 රේෂියෝ එකෙන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේකේ ඒ ඔඩියෝ එක හදාගන්න. ඒ වගේම තමයි සීක්වන්ස් එකේ ඔඩියෝ එක හදාගන්න පුළුවන්. කලින් හැදුවා අපි වීඩියෝ එක ඔඩියෝ එක හදාගන්න තවට පුළුවන් සාම්පල් රේට් එක ඔයා කැමති ගානකට මේ විදිහට දෙන්න. නෝමලි අපි දෙන්නේ 44100 වගේ 96000 දෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඔයා හදන වීඩියෝ එකේ අවුට්පුට් එක ගන්න ඕන විදිහ අනුව තමයි තීරණය කරන්නේ දේවල්. ඉතින් මම මේ දේවල් ඩිෆෝල්ට් මේ විදිහටම එන විදිහටම තියෙනවා. ඔයා කැමති විදිහට වටේ දේවල් වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව. මෙතනත් වීඩියෝ ප්‍රිවිව් එක අපිට බලා ගන්න පුළුවන් අපේ අදාළ වීඩියෝ එකේ විඩ්ත් එක කීයද හයිට් එක කීයද කියලා වගේ දේවල්. ඔයාට ඒ දේවල් අවශ්‍ය නැතුවට වෙනමම ආකාර රේෂියෝ එකක් හදාගන්න ඕන. ඒකේ ෆ්‍රේම් සයිස් එක ඔයාට මෙතනදී ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකක් එඩිට් කරන්න කලින් අනිවාර්යෙන් ෆ්‍රේම් සයිස් එක හදාගන්න ඔයාට විඩ්ත් එක කීයද හයිට් එක කීයද ඕන කියලා. ඉතින් මම මේ ප්‍රමාණයම තියාගන්නවා. තියාගෙන මම මෙතන ඕකේ කියන ඔප්ෂන් එක දෙනවා. හරි. ඔන්න අපේ සීක්වන්ස් එක අපි හදාගෙන ඉවරයි. සීක්වන්ස් එක හදාගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ වීඩියෝ ක්ලිප් එක උඩ මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඒක අපිට මෙන්න මෙතන ප්‍රිවිව් වෙනවා ප්‍රෝග්‍රෑම් මොනිටර් එක. අපි ප්‍රෝග්‍රෑම් මොනිටර් එක මේ ප්‍රිවිව් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් පොඩි බ්ලූ මාක් එකක් තියෙන එක මෙහෙට යනවා කියන්නේ වීඩියෝ එක ප්ලේ වෙනවා. වීඩියෝ එක ප්ලේ වෙනවා කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකකින් ඒක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි වීඩියෝ එකක් කොහොමද ටයිම්ලයින් එකට ඇඩ් කරගන්නේ කියන කාරණාව. ඉතින් මේ ටයිම්ලයින් එකේ තියෙන දේවල් ගැන අපි ඊළඟට කතා බහ කරමු. ඉතින් මේ ටයිම්ලයින් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙන කවුන්ටර් එකක්. මේ කවුන්ටර් එකෙන් වෙන්නේ මෙතනදී වීඩියෝ එක යන්නේ ඒ අදාළ තැන් කවුන්ට් වෙනවා තප්පර වශයෙන්. මේ විදිහට පැය වශයෙන් මේ විදිහට කවුන්ට් වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් තවත් ටූල් වගේක් තියෙනවා. මෙන්න මේ ටූල් වල මෙන්න මෙතන තියෙනවා ස්නැප් ඉන් ටයිම්ලයින් කියලා. මෙතනදි වෙන්නේ නිකන් කාන්දමක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ අපි මේක ඔන් කරලා තියාගත්තොත් මෙන්න ඒක උඩ ක්ලික් කරොත් ඔන් වෙනවා. ආයි ක්ලික් කරොත් ඕෆ් වෙනවා. ක්ලික් කරොත් ඔන් වෙනවා. ආයි ක්ලික් කරොත් ඕෆ් වෙනවා. මේකෙන් එන අපි බැරි වෙලාවත් මේක කට් කරොත් එහෙම නැත්නම් මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් කපලා ඒක පැත්තකට අරගෙන ආයි අලුත් එකක් මේකට ඇඩ් කරන්න හැදුවොත් මෙන්න මේක ඔන් කරලා තියෙන වෙලාවට වෙන්නේ අර ලස්සනට ඒක ස්මූත්ලි දෙක එකට එකතු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේවා ඩිෆෝල්ට්ම තියෙන මේ තියෙනම විදිහට තියන්න මේ දේවල්. මේවා තවදුරටත් ඇඩ්වාන්ස් විදිහට හදා ගන්න ඕන. මට ටයිම්ලයින් එකේ ඩිස්ප්ලේ සෙටින් මෙන්න මේකට ගිහිල්ලා කැමති විදිහකට වෙනස් කරගන්න හැකියාවක් තියෙන. මේ දේවල් පොඩ්ඩක් බලන්න පාවිච්චි කරලා
ඔයාලට කැමති දේවල් ඔන් කරගන්න පුළුවන්, කැමති දේවල් ඔෆ් කරගන්න පුළුවන්. මේක මේ තියෙන්නේ ඕඩියෝ වේව් එක අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඕඩියෝ වේව් එක දැක්කම මෙතනදී නැති වෙලා ගියා. ඒ විදිහට ටයිම්ලයින් එකේ දේවල් අපිට මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ සෙටින් ඔප්ෂන් එකට ගිහිල්ලා ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඒ දේවල් වලට අවශ්‍ය අනුව කී ෆ්‍රේම් ඇඩ් කරන්න ඕන විදිහ අනුව කී ෆ්‍රේම් එපා නම් ඒ දේවල් අයින් කරගන්න මේ කැමති විදිහට ඔයාලට ඒ දේවල් කරගන්න පුළුවන්. හරි. මෙතන ටයිම්ලයින් එක අනිත් දේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ තියෙන V1 V2 V3 කියලා උඩට V අකුරු වලින් තියෙනවා, පහළට A අකුරු වලින් තියෙනවා. V අකුරු වලින් තියෙන මේ තියෙන අපේ වීඩියෝ ක්ලිප් එක. ඒ කියන්නේ අපි මෙතනට දාගත්ත වීඩියෝ එකේ වීඩියෝ එක තමයි මෙතන මේ V වලින් කියවෙන්නේ. මේ V1 කියන්නේ පළවෙනි ලයින් එකට දාගෙන තියෙන්නේ. මේකට දාගත්තා නම් ඒක V2 වෙනවා. ඔන්න වීඩියෝ ක්ලිප් එක දෙවෙනි ලයින් එකට දාගෙන V2 V3 V3 වෙනකන් විතරයි අපිට ඩිෆෝල්ට් වැටිලා තියෙනවා. අපිට V4 එකක් ඕන නම් අපි කරගන්නේ මෙන්න මේ හරියට ගිහිල්ලා මේක රයිට් ක්ලික් කරලා add track කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක දෙන්න. එතකොට අපිට ට්‍රැක්ස් කීයක්ද ඕනේ කියලා අහනවා. මම කියනවා මට ට්‍රැක් දෙකක් ඕනේ කියලා. එතකොට මම මෙතන දෙක දාලා ඕකේ දෙනවා. එතකොට බලා ගන්න පුළුවන් තව ට්‍රැක් දෙකක් අලුතෙන් ඇඩ් වුණා. ඉතින් සමහරක් විට ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති මෙච්චර ට්‍රැක්ස් මොකටද කියලා. ඉතින් ඇත්තටම එක වීඩියෝ එකක් විතර නෙමෙයි අපි එඩිට් කරන්නේ. මේකට එක එක දේවල් ඇඩ් කරනවා. එතකොට තව වීඩියෝ එකක් එතනින් දානවා. තව යද්දි තව දානවා. තව ඉෆෙක්ට් දානවා. ඊට පස්සේ අපි වෙනමම ලේයර්ස් හදනවා. ඇඩ්ජස්ට්මන්ට් ලේයර් ගන්නවා. මෙන්න මේ තැන්වලදී අපිට මේ ට්‍රැක්ස් ගාන ගොඩක් වැදගත් වෙනවා. ලොකු ෆිල්ම් එකක් එහෙම එඩිට් කරනවා නම් මේ වගේ ට්‍රැක් 100ක් විතර යන අවස්ථාවක් තියෙනවා. වීඩියෝ ට්‍රැක් 100ක් විතර යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ ටයිම්ලයින් එක අපි කැමති විදිහට කස්ටමයිස් කරගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරලා මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා අපිට පුළුවන් ඒ අදාළ වීඩියෝ එක පේන්නේ නැති විදිහට හදාගන්න. ඔයා කැමති විදිහට පුළුවන් මේ දේවල් කරගන්න. මෙතන M කියලා තියෙන්නේ මියුට් කරන්න පුළුවන්. ඕඩියෝ එකත් එහෙම. ඕඩියෝ එක මියුට් කරන්න පුළුවන්. මේ විදිහට ඒක උඩ ක්ලික් එක අයින් කරාට පස්සේ අන්මියුට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ ඕඩියෝ වීඩියෝ ටික ටයිම්ලයින් එකට දාගෙන අපි කැමති විදිහට ඇඩ්ජස්ට්මන්ට් ටික කරගන්න. ඒ වගේම මෙතන ඉබ් එකේ ලකුණක් පෙන්වනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. එන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඒක ලොක් වෙනවා. ඒක ලොක් වෙනවා කියන්නේ අපිට කිසිම එඩිට් එකක් ඒ වීඩියෝ එකට කරන්න බෑ. උඩා යන්න. ක්ලික් කරාට පස්සේ ආයි වීඩියෝ එක අපිට එඩිට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාම පොඩි සාම්පල් වීඩියෝ එකක් දාගෙන එඩිට් කරන්න පුළුවන්ද කියලා බලන්න ඒ ටික. මෙතන මේ අයිබෝල් මාක් එක ක්ලික් කරාට පස්සේ වීඩියෝ එක පේන්නේ අපිය වෙන්නේ නැහැ. එන්නේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔහොම තමයි නෝමල් මේ ටයිම්ලයින් එකේ වැඩ ටික කරන්නේ. ඊට පස්සේ වැදගත්ම කීස් ටිකක් ඔන්න දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒක තමයි ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන ALT එහෙම නැත්නම් Alt. මෙන්න මේ කී එක ක්ලික් කරලා ඔයාගේ මවුස් එක ස්ක්‍රෝල් කරන්න. ඔන්න ඔය විදිහට ස්ක්‍රෝල් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ටයිම්ලයින් එක එන්න ලොකු වෙනවා. ටයිම්ලයින් එක ලොකු වෙනවා නෙමෙයි අපිට ඇත්තට මෙතනදී වෙන්නේ අදාළ වීඩියෝ ෆයිල් එක තවත් ගොඩක් ළඟින් ස්මූත් කරලා පෙන්නන එක. ඒ ඕල්ට් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට උඩ අතට ස්ක්‍රෝල් කරද්දී තව ඒක ලොකු වෙනවා. පහළට කරද්දී තව ඒක අපිට මේ විදිහට පොඩි පුංචි කරලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ඕල්ට් එකත් එක්ක මේක ක්ලික් කරලා මෙහෙම ලොකු කරන එක ගොඩක්ම වැදගත්. මොකද ඔය සමහරක් ඩීටේල් බලන්න අපිට මෙන්න මේ කී එක ඕන වෙනවා. ඕල්ට් එකත් එක්ක ස්ක්‍රෝල් එක අපිට අත්‍යවශ්‍යම වෙනවා. හරි. අපි දැන් මෙතන අර නිල් පාට අයිකන් එකක් තිබුණේ. මෙන්න මේක. මෙන්න මේක මුලටම ගන්න කොහොමද? මුලටම ගන්න මම කරන්නේ මෙන්න මෙතන ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ මෙන්න මේ කෙලවරේ go to in කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරාම ඒක මුලටම එනවා. එතකොට මේ පැත්ත එක ක්ලික් කරාම අගටම එනවා. අපිට එතකොට වීඩියෝ ක්ලිප් එකේ අගටයි මුලටයි මෙහෙම ස්ක්‍රෝල් කර ඔහම කෙලවරට ගිහලා ඔහම ඇද යන්න ඕනේ. අගට යන්න ඕන. අපි කරන්නේ මෙන්න මේක දැම්මා අගට ගියා. මේක යන්න ඕන මුලට ගියා. ඊට පස්සේ අපිට ෆ්‍රේම් එක පොඩි තප්පරෙන් තප්පරේ ළඟට යන්න ඕන. අපි මෙන්න මේක ඔබනවා. මේක ඉබ්බුවට පස්සේ අපිට තප්පරෙන් තප්පරේ ඉස්සරහට යන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙන හෙලිකොප්ටර් එක කැරකෙනවා තප්පරෙන් තප්පරේ මෙතන ක්ලික් කරලා. ඉතින් මේවා ගොඩක් ස්මූත් විදියට හදලා තියෙන අපිට වීඩියෝ එක ස්මූත් විදියටම එඩිට් කරගන්න මේ තැන් ඕන වෙන හින්දා. හරි. ඊට පස්සේ මම ඕගොල්ලන්ට කියලා දෙන්න ඕගොල්ලෝ මේ විදිහට වීඩියෝ ෆයිල් එකක් දාගන්න. වීඩියෝ එකේ ඔඩියෝ එක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ විදිහට දාගත්තට පස්සේ මෙන්න මේ ඔඩියෝ එක කොහොමද අපි අයින් කරන්නේ? අපිට වීඩියෝ කෑල්ල විතරයි ඕනේ ඔඩියෝ කෑල්ල නැත්නම් වැඩක් නැහැ. ඒක කොහොමද අපි අයින් කරන්නේ? ඒක අයින් කරන්නේ අපිට පුළුවන් මේක උඩ මෙහෙම සිලෙක්ට් කරලා
රයිට් ක්ලික් කරන්න. මගේ මවුස් එකෙන් රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් මෙතන තියෙනවා අන්ලින්ක් කියලා ඔප්ෂන් එක. මේ තියෙන අන්ලින්ක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මේ දෙක වෙනමම දෙකක් විදියට හැදෙනවා. කලින් දැක්කද කලින් තිබ්බේ මෙන්න මේකේ දෙකම එකක් විදියට. මෙන්න මේ විදියට දෙකම පාට වෙනවා. එකක් ක්ලික් කරොත් දෙකම පාට වෙනවා. දැන් අපිට පුළුවන් මේ දෙක වෙන වෙනම දෙකක් විදියට මේ විදියට ගන්න. අපිට දැන් ඕඩියෝ එක ඕනේ නැත්නම් අපි කරන්නේ මෙතන ඕඩියෝ එක උඩ ක්ලික් කරලා ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඔන්න ඕඩියෝ එක ඩිලීට් වුණා. ඉතින් අපිට පුළුවන් මේ විදියට අන්ලින්ක් කරලා මේකේ අවශ්‍ය නැත්නම් ඕඩියෝ එක අයින් කරන්න. වීඩියෝ එක අවශ්‍ය නැත්නම් වීඩියෝ එක අයින් කරන්න. ඊට පස්සේ අපිට ඒක අතපසු වෙලා නම් අපේ අතෙන් උනේ. අපිට ආපහු ඕඩියෝ එක ගන්න ඕන නම් අපි කරන්නේ අපේ කීබෝඩ් එකේ control එකයි Z එකයි ඔබනවා. control එකයි Z එකයි ඔබුවම කලින් තිබ්බ පියවරට එනවා. control S. control එකයි Z එක. ඉතින් ඔය shortcut keys පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ වගේ softwares වල වැඩ කරද්දී අපිට මේ shortcut keys ගොඩක් වුමනා වෙනවා. හරි. මම මෙතන ඕඩියෝ එක අයින් කරගන්න අන්ලින්ක් කරා. ඔන්න මේව කරා අයින් කරා. හරි. ඊට පස්සේ මම කරගන්න යන්නේ මෙන්න මේ මගේ වීඩියෝ ක්ලිප් එකේ මම හොඳට තව ටිකක් zoom කරලා බලනවා. මට මෙන්න මෙතනදී මේක හරියට පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් මම මොකද කරගන්නේ මේක ටිකක් ලොකු කරගන්නවා. මෙන්න මේ විදිහට මට පුළුවන් මේක ඇදලා ලොකු කරගන්න. ඒක ලොකු කරගද්දී ටයිම් ලයින් එක පොඩි වෙනවා. මොකද මේක තනි මොනිටර් එකකින් කරන හින්දා තමයි එහෙම වෙන්නේ. ඔයාලට මොනිටර්ස් දෙකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එක ඔයාගේ කම්පියුටර් තව මොනිටර් එකක් තියෙනවා නම් එතනට යවලා ටයිම් ලයින් එක විතරක් තව එක මොනිටර් එකක තියාගන්න. ඉතින් ගොඩක් ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝ එඩිට් කරන කට්ටිය සාමාන්‍ය ටයිම් ලයින් එකට විතර වෙන මොනිටර් එකක් පාවිච්චි කරනවා. ඉතින් අපිට පුළුවන් මට ඕනේ මෙන්න මෙතන. මෙතන මම ඕල්ට් එකයි ස්ක්‍රෝල් එකයි මේ විදිහට ඔබලා මම තව පොඩ්ඩක් ළඟට යනවා මේකේ. මට මෙන්න මෙතනින් අයින් කරගන්න ඕනේ. මට මෙතන ඉඳන් මෙන්න මෙතනට කැලි ටික අයින් කරගන්න ඕනේ මේ වීඩියෝ එකේ. මම කොහොමද අයින් කරන්නේ? අයින් කරන්න අපිට පුළුවන් අපේ ටූල් පැලට් එකට යන්න. මෙන්න මෙතන තියෙන ටූල්. මේකේ තියෙනවා මෙන්න මේ විදිහට රේසර් ටූල් එක. මෙන්න මේ රේසර් ටූල් එක උඩ ක්ලික් කරලා මම මෙන්න මෙතන මේ නිල් පාට මෙතන ඉඳන් මේක ආයුධට අල්ලගත්ත. මෙන්න මෙතනට එනකන් තව කට් එකක් දාගත්තා. ඔන්න කට් දෙකක් දාගත්තා අයින් කරා. තව කට් එකක් මට මෙතනත් ඕනේ නැත්තම් මම මෙතනත් දාගන්නවා කට් එක. මෙතනත් එපා මට. මේ හරියට කියලා මේ ටිකත් එපා නම් මම එතනටත් දාගන්නවා කට් එක. ඊට පස්සේ රේසර් ටූල් එකෙන් ඔන්න කරපු දේවල් ටික ඉවරයි. මට දැන් ඕනේ ඒ දේවල් ටික අයින් කරලා දාගන්න. මම මේ දේවල් ටික අයින් කරලා දාගන්නේ කොහොමද? මම ආයෙ යනවා ටූල් පැලට් එක. ටූල් පැලට් එකේ තියෙනවා මෙතන සිලෙක්ෂන් ටූල් කියලා පළවෙනියටම එක. ඒකට යනවා. මේ කැල්ල මට එපා. මේ කැල්ල එපා නම් මම මේක උඩ ක්ලික් කරලා ඩිලීට් කරනවා. ඊට පස්සේ මේ කැල්ලත් එපා මට. මම ඒ කැල්ල උඩ ක්ලික් කරලා ඩිලීට් කරනවා. ඒ අදාළ පැලට් එක එහෙම නැත්නම් පැනල් එක අපි සිලෙක්ට් කරද්දී අපි මෙතන ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ ඉඳන් මේක කොහොම ඩිලීට් කරන්න බෑ. අපි අදාළ ටයිම් ලයින් එකට එන්න ඕනේ. ටයිම් ලයින් එක උඩ ක්ලික් කරලා තමයි අපි ඒක ඩිලීට් කරන්නේ. මෙන්න මේක උඩ ඉඳලා ඩිලීට් කරාට ඩිලීට් වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් ටයිම් ලයින් එකට ඇවිල්ලා ටයිම් ලයින් එකේ අදාළ කොටස සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න ඕනේ. අන් එතකොට තමයි ඒ කැල්ල අයින් වෙලා යන්නේ. ඊට පස්සේ අපිට ඔන්න වීඩියෝ එක අපි ප්ලේ කරමු. මෙතන ඉඳන් ඔන්න ප්ලේ කරනවා. මෙතන ඉඳන් ප්ලේ කරද්දී ඔන්න වීඩියෝ ප්ලේ වුණා. ඔන්න ඔතනින් පස්සේ මොනවත් නැහැ. මොකද අපි ඒ කැල්ල දැන් ඩිලීට් කරන්නේ. අපිට ඕනේ මෙන්න මේතන්ට මේ කැල්ල එකතු කරගන්න. දැන් අපට ඕනේ මෙතනට මේ කැල්ල එකතු කරගන්න. මේ කැල්ල තව පස්සට දාගන්න. මම කරන්නේ මේක මේ විදිහට චුට්ටක් උඩට ඇද්දාම මෙන්න මේක දාගත්තා. මෙන්න මේක ඔහොම පොඩ ඇදගෙන ඇවිල්ලා මවුස් එකෙන් ක්ලික් එකක් දීගෙන ඇදගෙන ඇවිල්ලා මෙන්න මේක ළඟටම ඇවිල්ලා අතහැරි. ඔන්න අපිට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන ඉඳන් වීඩියෝ එක ඔන් ප්ලේ වෙනවා. මේ කැල්ල ඇඩ් කරගන්න ඕන නම් මෙතනට මම කරන්නේ මේක මෙන්න මෙහෙම උඩින් දාන්න. මේකේ ලේයර්ස් තියෙන. දැන් මේක ඔන් ප්ලේ වෙලා ගියාට පස්සේ ප්ලේ වෙන්නේ ඇත්තටම මෙන්න මේ ටික ඔහොම පුටුවේ කෑල්ල තමයි ඔන්න ප්ලේ වෙන්නේ. පුටුවේ කෑල්ල ප්ලේ වෙන්නේ. මට ඕනේ ඒකේ ඒ කෑල්ල නැතුව මෙන්න මේ කපාගත්ත කෑල්ල ප්ලේ වෙයි. එතකොට මම කරගන්නේ ඒක මේ විදිහට උඩ ලයින් එකට ගෙන ආවා. මෙන්න මෙතනට උඩ ලයින් එකට ගෙන ආවා. ඊට පස්සේ ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල තමයි ප්ලේ වෙන්නේ. ඊට පස්සේ තමයි ආයි මේකට එන්නේ. ඒ කියන්නේ මේකේ උඩට වීඩියෝ ක්ලිප් දාද්දි ඒ කෑලි තමයි මුලින් ප්ලේ වෙන්නේ. දැන් මේක උඩට දැම්මොත් මේ කෑල්ල තමයි මුලින් ප්ලේ වෙන්නේ. මේ කෑල්ල ප්ලේ වෙන්නේ නැහැ. ඒක හින්දා තමයි මෙන්න මෙතනදී අපිට කැමති ට්‍රැක් ගානක් හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඒ අදාළ ට්‍රැක් ඇයි අවශ්‍ය කියන දේ මං හිතනවා ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේ කුඩින් අපිට වෙන දෙයක් නිරූපණය කරලා පෙන්වන්න ඕන නම් අපි මෙන්න මේ විදිහට තව එකක් දාමු. මම මේ විදිහට තව කැලක් කපලා ගන්නවා මේකේ. දැන් මම අලුත් වීඩියෝ එකක්ම ගන්න. මම අලුත් වීඩියෝ එකක් අරගෙන මෙහෙම ගන්නවා. ඒකෙත් මම මේ විදිහට ගිහලා අන්ලික් කරලා මට ඔඩියෝ එක එපා. ඔඩියෝ එක අයින් කරන්න. ඔන්න දැන් මේ ටික ඔන්න ඒ ටික ප්ලේ වෙනවා. දැන් උඩින් ඉන්නේ කවුද? මේ වීඩියෝ. එතකොට මට ප්ලේ වෙන්නේ ඒ වීඩියෝ එකේ කැලි ටික. ඒ වීඩියෝ එකේ කැලි ටික ප්ලේ වෙන්නේ. ඒ වීඩියෝ එක පෙන්වන්න එපා නම් මම මෙතන අයිබෝල් මාක් එක ක්ලික් කරනවා. එතකොට ඒ වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. මෙන්න මේ වීඩියෝ කැලල තමයි ප්ලේ වෙන්නේ. ඒ වීඩියෝ කැලි ඉවර වුණාට පස්සේ ආයෙ පහළ කැලල ප්ලේ වෙනවා. ඊට පස්සේ ආයෙ පහළ කැලල. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ගන්න මෙතන අයිබෝල් මාක් එක මේක ක්ලික් කරොත් උඩම ලයින් එකේ තියෙන එක තමයි ආයෙ ප්ලේ වෙන්න ගන්න. ඉතින් ඔන්න ඔහොම පුළුවන් අපිට ටයිම් ලයින් එක පොඩි වැඩ කැලි ටික දාගන්න. ඉතින් මේක ඕගොල්ලොම කරලා බලන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. ටයිම් ලයින් එක ගැන තව අපි ටිකක් කතා බහ කරන්න ඕනේ. කියලා දුන්නා සරලවම කොහොමද කට් එකක් දාගන්න කියලා දුන්නා. ඉතින් මේකේ තව ටූල් ගොඩක් තියෙනවා. ඒ වගේ වෙන වැඩත් වෙනම අපි කතා බහ කරමු. ඉතින් ඔන්න ඔය විදිහට ටයිම් ලයින් එකේ පොඩි එඩිට් අපිට කරන්න පුළුවන්. ඉතින් මෙතනට ඔයාලට තව දෙයක් මම කියන්න. දැන් මේ වීඩියෝ එක ඔන්න ඔහොම ප්ලේ වෙනවා. මම මේ වීඩියෝ එක ගන්නවා මෙතනට. මම මේ ටික ඔක්කොම අයින් කරලා ඉන්නවා. මේ ටික අයින් කරලා මේක ගන්නවා මෙතන. එතකොට ඔන්න ඔය වීඩියෝ එක ප්ලේ වෙලා මෙන්න මේ වීඩියෝ එකට යනවා. ඒ විදිහට යද්දී ඒක නිකම්ම යන්නේ දැන් මෙතනින් යද්දී ඔහොම නිකම්ම තමයි යන්නේ. ඒක මම කැමති මොකක් හරි ඉෆෙක්ට් එකක් දාලම අනිත් වීඩියෝ එකට මූව් වෙනවා. මම ඒකට පාවිච්චි කරන්නේ ඉෆෙක්ට් පැනල් එකේ තියෙන ප්‍රීමියර් අපිට දීලා තියෙන ඉෆෙක්ට්. එඩිටින් එකේම මට තියෙන ඉෆෙක්ට් පැනල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ඉෆෙක්ට් කියන ඔප්ෂන් එකේ තියෙනවා. ඉෆෙක්ට් පැනල් එක ඔයාලට පෙන්වන්න නැත්නම් ඔයාලට පුළුවන් වින්ඩෝ වලට ගිහිල්ලා මෙතන ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක් ඇති. කොතනක හරි තියෙන මෙන්න මේ ඉෆෙක්ට් කියන මේ දැන් ඕපන් වෙලා තියෙන හින්දා හරියට පෙන්වන්නේ. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඒක ඇපි වෙනවා. මේකේ තියෙනවා මෙතන වීඩියෝ ට්‍රාන්සිෂන් කියලා ඔප්ෂන් එකක්. ඒකට යන්න. ඒකට ගිහලා කැමති ඉෆෙක්ට් එකක් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයා ගිහිල්ලා බලන්න ඔන්නෝම අදාළ ඉෆෙක්ට් එක උඩ ක්ලික් කරා. ඇදගෙන ආවා. මේ කෙලවරට දැම්මා. දැන් මේක ප්ලේ වෙනවා. ප්ලේ වෙද්දී ඔන්න පොඩි ඉෆෙක්ට් එකක් වැටෙනවා. ඒ ඉෆෙක්ට් එකට ඔයා කැමති නැත්නම් ඔයාලට කැමති වෙන ඉෆෙක්ට් එකක් මේකට දාගන්න පුළුවන්. දැන් මම වෙන ඉෆෙක්ට් එකක් දැම්මා. ඒක ඔන්න ඕන් ඒ ඉෆෙක්ට් එක පේනවා. මේ විදිහට කැමති ඉෆෙක්ට් මෙන්න මෙතන ට්‍රාන්සිෂන්ස් යටතේ තියෙන වීඩියෝ ට්‍රාන්සිෂන් යටතේ කැමති ඉෆෙක්ට් තියෙනවා. ඒක එකට ගිහිල්ලා බලන්න කැමති ඔයාලට මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකට ගැලපෙන විදිහට ඔයාලට කැමතිව මෙතනදී කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই දේවල් ටික ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ. ඉතින් මම මෙතනදී කොහොමද කට් කරන්න පාවිච්චි කරන්නේ රේසර් ටූල් එක. රේසර් ටූල් එක පාවිච්චි කරලා අපිට කැමති කොටස් අයින් කරගන්න පුළුවන් කට් කරලා. ඒ වගේම ඒකට තව ෂෝට් කී එකකුත් තියෙනවා. ඒ කී එකත් මම ඔයගොල්ලන්ට කියන්න. කී එක තමයි ෂෝට්කට් කී එක අදාළ ලයින් එක තේරුවා කන්ට්‍රෝල් එකයි K එකයි මේ විදිහට ප්‍රෙස් කරනවා. මෙතන ඉඳන් මෙතනට අයින් කරන්න ඕන නම් ආයි කන්ට්‍රෝල් එකයි K එකයි ප්‍රෙස් කරනවා. එතකොට ඒ අදාළ කොටස් දෙක සිලෙක්ට් වෙනවා. ඒක ඩිලීට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ෂෝට්කට් කීස් පාවිච්චි කරලාත් අපිට පුළුවන් රේසර් ටූල් එකේ වෙන දේම අපව පාරක් කරගන්න. ඉතින් ටයිම් ලයින් එකේ කරන පොඩි එඩිට් කිරීමක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා බහ කරේ. ඉතින් ඉස්සරහට අපි මේ කෝස් එකේ තව වීඩියෝස් ගොඩක් එනවා. ඒකෙන් කතා බහ කරමු අනිත් ඒවා කොහොමද කරන්න කියලා. ඉතින් වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.